පොලිතීන් සහ ප්ලාස්ටික් නිසා මුළු ලෝකයටම විශාල හානියක් සිදු වී තිබෙනවා. මේ නිසා පාරිසරිකමය වශයෙන් විතරක් නෙවෙයි සෞඛ්‍යමය වශයෙන්ුත් සිදුවන හානිය අති විශාලයි. පොලිතීන් සහ ප්ලාස්ටික් නිසා ඇතිවන මෙම හානියට වග කියන්න ඕනේ මිනිසුන් වන අපිමයි. ඒ නිසා මේ හානිය වැළැක්වීමට කටයුතු කළ යුතු වන්නේ අපිමයි. මධ්‍යම පරිසර අධිකාරිය විදිහට අපි මේ වන විටත් පොලිතීන් සහ ප්ලාස්ටික් සම්බන්ධයෙන් විවිධ නීති ක්‍රියාත්මක කරනවා. එහිදී ඇතැම් ද්‍රව්‍ය භාවිතය, වෙළඳාම, ප්‍රවර්ධනය කටයුතු සඳහා යොදා ගැනීම සහ නොමිලේ ලබා දීම පමණක් නෙවෙයි නිෂ්පාදනය පවා තහනම් කරලා තියෙනවා. කෙටියෙන් සඳහන් කළොත් පොලිතීන් වලින් නිපදවන ලද ආහාර දවටන, නිපදවීම, විකිණීම, නොමිලේ ලබා දීම හා භාවිතය තහනම් කර තිබෙනවා. තනි භාවිත බීම බට සහ කලතන, තනි භාවිත ගෑරුප්පු සහ පිහි, කෝප්ප, පිඟන්, ඇඳි, පොලිතීන් මල් මාලා, ප්ලාස්ටික් ඉන්දියාප්ප වට්ටි ආදී රට තුල භාවිතය සහ වෙළඳාමක් හෝ කර්මාන්තයක් සඳහා භාවිතයත් තහනම් කර තිබෙනවා. උත්සව හෝ වෙනත් අවස්ථාවලදී සැරසිලි සඳහා පොලිතීන් භාවිතය තහනම් කර තිබෙනවා. ප්ලාස්ටික් සහ පොලිතීන් එලිමහනේ පිලිස්සීම තහනම් කර තිබෙනවා. අපි මෙහෙම කරලා තියෙන්නේ මිනිසා ඇතුළු මුළු මහත් පරිසරයටම සිදුවන හානිය පිළිබඳ සලකලා බලලා. ඒ නිසා මෙම නීතිවලට අනුගතව කටයුතු කරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. අපි නොහිතා පරිසරයට මුදා හරින මේ ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය වසර ගණනාවක් පරිසරයේ රැඳී තියෙනවා. ඒ වගේම ඒවා ගංගා, ඇලදොල ඇතුළු ජලාශ්‍රිත පරිසරවලට එක්වුනහම එම පරිසරවල ජීවත් වන සතුන්ටත් හානි සිද්ධ වෙනවා. අනෙක් විශාලතම ගැටලුව තමයි මයික්‍රෝ ප්ලාස්ටික් ඇතිවීම. මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ පියවි ඇහැට දැක ගන්න බැරි ඉතා කුඩා ප්ලාස්ටික් කැබලි. මේවා ආහාර දාම ඔස්සේ ගමන් කරලා අපේ ශරීරයට ඇතුළු වුනහම අපට රෝග ඇති වෙනවා. උදාහරණයක් විදිහට ප්ලාස්ටික් ඉතා කුඩා කැබලි. ඒ කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් මාළු ආහාරයට ගත්තොත් ඒ මාළු ආහාරයට ගන්නා අපේ ශරීරයට ඒව ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය සුළුපටු නැහැ. අපි එය අපේම වගකීමක් කොට සලකලා පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කරන්න ඕනේ. ඒ වගේම පොලිතීන් සහ ප්ලාස්ටික් සඳහා තිබෙන පරිසර හිතකාමී විකල්ප භාවිතයට යොමු වෙන්න ඕනේ. මම ඔබ සැමට ආරාධනා කරනවා මේ ගැටලුව සම්බන්ධයෙන් හොඳින් හිතලා බලලා පරිසර හිතකාමී භාණ්ඩ පාවිච්චියට පුරුදු වෙන්න කියලාත්. පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් නිම වූ දෙයක් භාවිතා කළොත් ඒවා ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන්න අවශ්‍ය පියවර ගන්න කියලාත්. විශේෂයෙන්ම මම කියන්න කැමති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සදහැසිතින් පැමිණ සිටින මේ අවස්ථාවේදීත් නිරන්තරයෙන්ම පරිසර හිතකාමී ලෙස තමන්ගේ කටයුතු ඉටු කරන්න කියලා. ඔබ විසින් ජනනය කරන කසල නිසි ආකාරයෙන් බැහැර කරන්න කියලා. ඒ කියන්නේ ඔබ ප්ලාස්ටික් සහ පොලිතීන් සහිත ද්‍රව්‍යයක් යම් හේකින් භාවිතා කළොත් ඒවා හැමතැනම දාන්න එපා. ඒවා බැහැර කරන සකසලා තියෙන નિયમિત කසල බදුනකටම ඒවා බැහැර කරන්න. එවිට ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන්න පුළුවන්. තවදුරටත් කියන්න කැමති ප්ලාස්ටික් සහ පොලිතීන් කසල පමණක් නෙවෙයි අනෙක් කසල උනත් නිවැරදි කසල බදුනට යොමු කරන්න. එවිට අපේ පරිසරයේ සුපිරිදි බවත් පරිසරයේ අලංකාරයත් අපිට සුරකින්න පුළුවන්. අපි සැවොම එකතු වෙලා අපේ පරිසරය රැකගනිමු. ඒක අපේ වගකීමක් සහ යුතුයකමක්.